හලෝ කොහොමද ඔයාලට? ඔන්න අදත් අපි අලුත්ම K-drama එකක් يعني එපිසෝඩ්ස් 12ක් තියෙන මේ දවස්වල Netflix එකේ තියෙන ෆේමස්ම K-drama එකක් නෙවෙයි තමයි කතා කරන්න හදන්නේ. මේ drama එක Our Unwritten Soul. මේකේ පාක් බෝයන්, ජින් යන් කියන දෙන්න තමයි ගොඩක්ම main characters විදියට ඉන්නේ. පාක් බෝයන් identical twinsලා. එහෙමත් නැත්නම් නියුණු දෙන්නෙක් හොයාගන්නම බැරි නියුණු දෙන්නෙක්ගේ චරිතයක් තමයි රඟපාන්නේ. ඉතින් මේ ට්වින්ස්ලා දෙන්නගේ නම් දෙක තමයි මීජී සහ මීරා කියන්නේ. මේ දෙන්න එක වගේ වුණාට පෙනුමෙන් හරිම වෙනස් කැරක්ටර්ස් දෙකක්. එක්කෙනෙක් වර්කහොලික් අනිත් එක්කෙනා හරිම චියර්ෆුල් එක්කෙනෙක්. එතකොට මේ මීජී තමයි හරිම චියර්ෆුල් එක්කෙනා කියන්නේ. එයා පොඩි කාලේ ඉස්කෝලේදී වෙච්ච පොඩි ඇක්සිඩන්ට් එකක් හින්දා එයාගේ ස්පෝර්ට්ස් පැත්තෙන් එයාට ඉස්සරහට යන්න තියෙන එක නැති වෙනවා. ඒ වුණාට එයා පොඩ්ඩක් ඒකට දුකෙන් තමයි ඉන්නේ. ඒ වුණාට එයා ඒක ගොඩක් හිත දුක් විඳින්නේ නැහැ. හැබැයි එයාගේ අනිත් සහෝදරිය මීරේ කියන්නේ වෙනස්ම කෙනෙක්. මීරා ටිකක් ස්ටබර්න් කැරක්ටර් එකක්. ඒ වගේම එයා ගොඩක් හිතන කෙනෙක්. ඉතින් මේ දෙන්නගේ පෙනුමෙන් විතරයි එක වගේ අදහස් වලින් හැම දෙයකින්ම හරිම වෙනස් දෙන්නේ. ඉතින් කැරක්ටර්ස් දෙකත් එක්ක මේ තියෙන ඩ්‍රාමා එක මං හිතනවා ඕගොල්ලෝ කැමති වෙයි කියලා මේ තියෙන ට්විස්ට් එකට. මේ දෙන්න විතරක්ම නෙමෙයි මේකේ ජින් යන් කියන ඇක්ටර් රඟපානවා මෙන් ඇක්ටර් විදිහට. එතකොට මෙයාගේ චරිතය ඇත්තටම වෙනස්ම චරිතයක්. එයා මේ දෙන්නගෙම ඉස්කෝලේ කාලේ ඉඳන්ම එන යාළුවෙක්ගේ චරිතයක් තමයි රඟපාන්නේ. හැබැයි එයත් මීරා වගේම වර්කහොලික් එක්කෙනෙක්, හොඳට ඉගෙන ගත්ත එක්කෙනෙක්. මීරා වගේම හොඳ තැනකට ඇවිල්ලා ඉන්න එක්කෙනෙක්. එතකොට මෙයා ලෝයර් කෙනෙක්ගේ චරිතයක් තමයි රඟපාන්නේ. හොඳ ප්‍රසිද්ධ ලෝ ෆර්ම් එක ලෝයර් කෙනෙක්ගේ චරිතයක් රඟපාන්නේ. එතකොට එතන මේ ඩ්‍රාමා එකේ එයාගේ තියෙන වර්ක් ලයිෆ් එකේ තියෙන ප්‍රශ්න සහ එයා මේ මීරා මීජී අතරට එයාගේ කැරක්ටර් එක එන්නේ කොහොමද, එයාගේ කන්ට්‍රිබියුෂන් එක කොහොමද කියන එකක් තියෙනවා. මෙතන පොඩි හිඩන් රොමෑන්ස් එකකුත් තියෙනවා. ඒක හරියටම මුල් එපිසෝඩ්ස් වලින්ම දැනගන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට එයා මීජීට කැමති බව තමයි පෙන්වන්නේ. හැබැයි මේ කතාව පටන් ගනිද්දිම පෙන්නනවා මීරාගේ ඔෆිස් එකේ තියෙන ඉෂුව එකක් හින්දා එයා ඇත්තටම ගොඩක් ලයිෆ් එකෙන් පස්සට ආපු කෙනෙක්. එතකොට මේක එයා සුයිසයිඩ් කරගන්න වගේ ට්‍රයි එකකටත් යනවා. ඉතින් මේක මීජි දැනගෙන එයා පොඩි කාලේ ඉඳන් ඒ දෙන්නා කරන වැඩක් තමයි මේ දෙන්නම කැරක්ටර්ස් දෙක ට්විස්ට් කරගන්න එක. කාටවත් අඳුරගන්න බෑ. මේ දෙන්නගේ තාත්තටයි ආච්චි අම්මටයි විතරයි අඳුරගන්න පුළුවන් මේ දෙන්න කවුද කියලා හරියටම වෙන් කළා. ඉතින් ඒක හින්දා මේගොල්ලෝ පොඩි කාලේ ඉඳන්ම දෙන්න කැරක්ටර්ස් දෙක මාරු කරගෙන මේ වගේ අනිත් අයව පොඩ්ඩක් රවට්ටන වැඩත් කරනවා. ඉතින් මේ මීරාගේ ඔෆිස් එකේ මේ තියෙන ප්‍රශ්නෙත් එක්ක එයා ගොඩක් මෙන්ටලි ස්ට්‍රෙස් වෙලා හින්දා මීජී සජෙස්ට් කරනවා අපි ආපහු ස්විච් වෙමු කියලා. මේ කතාව තනිකරම ඒ ස්විච් වෙච්ච කැරක්ටර්ස් දෙකත් එක්ක තමයි යන්නේ. ඉතින් මීජි මීරා විදියටත් මීරා මීජි විදියටත් දෙන්න ආපහු ඒ දෙන්නගේ ලයිෆ් දෙක කන්ටිනියු කරන කතාව තමයි මේ තියෙන්නේ. දැන් එපිසෝඩ්ස් 8ක් ඉවරයි Netflix එකේ. ඉතින් තව එපිසෝඩ්ස් 4ක් ගෑවෙන්න තියෙනවා. ඉස්සරහට තව මේගොල්ලන්ගේ ඩ්‍රාමා එකේ තව දේවල් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නම් කොහොමද මේක වෙන්නේ කියලා. තව වීඩියෝ එකකින් හම්බ වෙමු. Subscribe කරලා තියාගන්න. Thank you.